හැලෝ කොහොමද යාළුවනේ අද ශිරාන් බ්ලොග්ස් තුරින් ගෙනල්ලා තියෙන්නේ හික්කඩුවේ තියෙන සීනිගම තියෙන ඓතිහාසික වටිනාකමක් ඇති සීනිගම දේවාලයේ බ්ලොග් එකක්. අපි ගිහිල්ලා බලමු අද බ්ලොග් එකේ සීනිගම දේවාලය මොන වගේ විදියකටද තියෙන්නේ කියලා. යාළුවනේ මේ තියෙන සීනිගම දේවාලයේ ඉදිරිපස්ස ප්‍රදේශය ඔගොල්ලන්ට දැක ගන්න පුළුවන් මේ තමයි සීනිගම දේවාලයේ දෙවිඳුන්. ඔය තියෙන්නේ පිටිපස්ස පේන ආකාරය ඉදිරිපස්ස ප්‍රදේශයේ මේ තියෙන්නේ පාර. ඔගොල්ලන්ට මේ පාර දිගේ ගියාම එක එක දෙවි මැදුරවල් පේනවා යාළුවනේ. මම දැන් ඇවිදගෙන යන්නේ මණිමේකලා කියන දෙවිඳුන් වැඩ සිටින ස්ථානයට. එතන විවිධ ආස්කම් තියෙනවා යාළුවනේ. ඕගොල්ලෝ දන්න විදියට කවුරුත් මෙතෙන්ට ගිහිල්ලා වැරදුන් බාරයක් වුණ විට එය වැරදෙන්නේ නැති බව තමයි සඳහන් වෙන්නේ. බොහෝ පිරිස් ඒ හින්දා මේ ප්‍රදේශයට ඇවිල්ලා වැඳ පුදා ගන්නවා. ඔය ඈත පෙනේ ඉන්නේ මණිමේකලා දෙවිඳුන් වහන්සේ. මේ ඊට ඈතින් ඕගොල්ලන්ට පෙනෙයි පොඩ්ඩක් විතර මුහුදෙන් වෙන්වුණු ප්‍රදේශයක් තියෙනවා. ඒ තමයි වැල්ල දේවාලය. ඒ වැල්ල දේවාලයට යන්න පුළුවන් බෝට්ටුවකින්. ඒ ප්‍රදේශයේ තමයි මිනිස්සු ගිහිල්ලා දෙහි කපනවා, ගම්මිරිස් සම්බරනවා වගේ වැඩ කරලා තමන්ගේ ප්‍රාර්ථනාව නිෂ්ඨ සිද්ධ කරගන්නවා. මේ ඉන්න මණිමේකලා දෙවිඳුන් වහන්සේ. ඈත පේන්නේ වැල්ල දේවාලය යාළුවනේ. ඒකට යන්න නම් බෝට්ටුවෙන් යන්න ඕනේ. මේ දැන් මම යන්නේ සීනිගම දේවාලයේ දෙවිඳුන්ට අමතර විවිධ ආකාරයේ දෙවිඳුන් ඉන්නවා. මේ තමයි සරස්වතී දේවියන් දෙවිඳුන් වහන්සේ. ඔබට බලා ගන්න පුළුවන්. මේ තමයි පාර. මෙන්න මේ ඔතන තමයි දෙවිඳුන් වහන්සේලා වැඩ සිටින්නේ යාළුවනේ. ඔය තමයි ශ්‍රී ගණදෙවියන් වහන්සේ. ඔබට බලා ගන්න පුළුවන්. ශ්‍රී දේවාලය ඉතා පිරිසිදුව හොඳ කටයුත්තක් විදියට හැමෝටම පිරිසිදුව තබා ගැනීම මතක තබා ගන්න යාළුවනේ. මේ තමයි ඊශ්වර දෙවිඳුන්. මේක නම් මට මතක නෑ යාළුවනේ මොකද්ද කියලා. මොන දෙවිඳුන් වහන්සේද කියලා. ඔයගොල්ලෝ දන්නවා නම් ඒ දෙවිඳුන් වහන්සේ කවුද කියලා කමෙන්ට් එකකින් සඳහන් කරන් යන්න. මෙන්න මේ ප්‍රදේශයේ තමයි දෙවිඳුන් වහන්සේලා වැඩ සිටින්නේ. ශ්‍රී දෙවිඳුන්ට අමතරව මේ කොටස නූතනයේ මේ තමයි ඊශ්වර දෙවිඳුන් වහන්සේ. මේ කොටස නවීකරණය කරලා තමයි තියෙන්නේ යාළුවනේ. ඉස්සර මේ ප්‍රදේශයේ මෙහෙම දෙවිඳුන් වහන්සේලා විවිධාකාර දෙවියන් වහන්සේලා වැඩ සිටියේ නෑ. ශ්‍රී දෙවිඳුන් ඉස්සරයි වැඩ සිටියේ යාළුවනේ. මේ තමයි දෙවිඳුන් වහන්සේලා වැඩ සිටින කුටීරයන්. ඔබට බලා ගන්න පුළුවන්. ඒට අමතරව ඔබට කැමති නම් සෙස්සාන්ති පිණිස පඳුරු දා ගන්න පුළුවන්. පඳුරුද දමා යන ප්‍රදේශ තියෙන යාළුවනේ. මේ තමයි දැන් මම යන්නේ ශ්‍රී දෙවිඳුන් වහන්සේ වැඩ සිටින විශාල මන්දිරය දෙසට. මේ තමයි ශ්‍රී දෙවිඳුන් වහන්සේ යාළුවනේ. ඒකේ තමයි ශ්‍රී දෙවිඳුන් වහන්සේ වැඩ සිටින්නේ. ඔයගොල්ලන්ට පේන විශාල පිස් ප්‍රමාණයකදී බාරහාර ඔප්පු කරනවා, පඳුරු දානවා. ඒ ආදී ඒ කුටීරයේ තුල තමයි ශ්‍රී දෙවිඳුන් වහන්සේ වැඩ සිටින බව සඳහන් වෙන්නේ. ඔබට පේන විශාල පිරිසක් ඇවිල්ලා තමන්ගේ බාරහාර ඔප්පු කරනවා. මේ තමයි එතන තියෙන බෝගහ යාළුවනේ. මේ වීඩියෝ එකේ මම මුළු සීනිගම දේවාලයම ආවරණය කරන යාළුවනේ.
මේ තමයි ඉස්සෙල්ලා අපි දැක්කේ පහන් පත්තු කරන ස්ථානය. මේ තමයි බුදුහාමුදුරන් වැඩ සිටින ස්ථානය. ඔබට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති නම් මගේ වීඩියෝ එකට subscribe කරන්න. thank you යාළුවනේ.